2027 ළමයි මේ වෙද්දිත් පරමාණු කිව්වේ පාඩම ඉගෙන ගන්න මාස කිහිපයක් ගිහිල්ලා ඉවරයි. හැබැයි දැන් මේ වෙද්දි ඉගෙන ගත්ත පරමාණු කිව්වේ ටික ටික මතක නැහැ. මේ පරමාණු කිව්වේ පාඩම ආයේ මුලින් ඉඳන් ඉගෙන ගන්නත් බෑනේ. මේක මතක් කරගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒකට අපි හදලා තියෙන ෂෝට් නෝට් එකක්. මේ ෂෝට් නෝට් එක සම්පූර්ණයෙන් ෆෝකල් ෂෝට් නෝට් එකක්. මේක සම්පූර්ණයෙන්ම අපි පළවෙනි පාඩමේ ආරම්භයේ ඉඳන්ම අවසානයේ දක්වා ආවර්තාව ගෝ දක්වාම කව වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ෂෝට් නෝට් එකට අමතරව මේකත් එක්කම තව කී නෝට් එකක් ගහනවා. ඇත්තටම ළමයි පාඩම අමතක වුණ ගමන් බලන්න ඕනේ කී නෝට් එක. ඊට පස්සේ ෂෝට් නෝට් එක බලලා ෂෝට් නෝට් එකෙත් අමතක වෙච්ච දේවල් තියෙනවා නම් ආයෙ නෝට් එක බලලා තමයි කව කරගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මේ කෙමිස්ට්‍රි අමතක වෙන ළමයින්ට මේක මරුවටම සෙට් වෙයි. පාඩම් 17ට මේ විදිහට පිළිවෙලට ෂෝට් නෝට් හදන්නයි යන්නේ. ඉතින් පරමාණුක ව්‍යුහය ෂෝට් නෝට් එක සහ කී නෝට් එක හදන්න පටන් ගන්නවා අපි ලබන ඔක්තෝබර් 31 සිකුරාදා හවස 6ට. අනිවාර්යයෙන්ම YouTube එකේ live එකට set වෙන්න, description එකෙන් Telegram channel එකේ link එකෙන් group එකට join වෙන්න. විස්තර දැනගන්න පුළුවන්. අපි එදාට හම්බෙමු. ලබන මාසේ classes වෙන කට්ටියට මේ short note එකේ focal print out එකකුත් නොමිලේම හම්බෙනවා. මේ short note එක සහ key note එක හදන විදිය හරියටම ඉගෙන ගමු ලබන සිකුරාදා හවස 6ට. මේක chemistry වල විතරක් නෙමෙයි ෆිසික්ස් සහ අනිකුත් පාඩම් වලටත් වැදගත් වෙයි. හරියටම ෂෝට් නෝට් එකක් හදාගන්නේ කොහොමද කියන එකත් එදාට මම කියලා දෙනවා. කනහරහා මුලයට කෙමිස්ට්‍රි උජිත් අංජන හේමචන්ද්‍ර